ස්විට්සර්ලන්තයේ තියෙන ලස්සනම ගම බලන්න ඇවිල්ලා තියෙනවා ලව්ටන් බ්‍රූනර්. බැලූ වැල්මට ලස්සන පාක් එකක් වගේ ලව්ටන් බ්‍රූනර් වල තියෙන සෙමෙට්‍රි එක බලන්න කොච්චර ලස්සනද කියලා. හොල්මන් නම් පේන මානෙකවත් නෑ. රෑකට වුණත් ඇවිල්ලා තනියම ඉන්න පුළුවන් සීන් එකක් තියෙනවා. මේ පැත්තෙන් කරලා යන්න පුළුවන් කාර් එකකට. ස්විට්සර්ලන්තයේ ලස්සනම ගම හැටියට තමා ලව්ටන් බ්‍රූනර් කියන්නේ. ලෝකයේ ගත්තාම ලස්සනම ගම්මාන 10 ඇතුලේ මේ ගම තියෙනවා කියලා තමා අසන්නට ලැබුණේ. සත්‍යතාවය කොච්චර දුරට නිවැරදිද කියන එක මම කියන්න හරියට දන්නේ නැහැ. නමුත් හරිම ලස්සන, හරිම නිවිච්ච පරිසරයේ සුන්දරත්වය ඒ ආකාරයෙන්ම තියෙන්න ඉඩ ඇරලා හානියක් නොකර ලස්සන කොච්චරක්ද කියලා කියාගන්න බැරි තරම් හැමතිස්සම කියනවා වගේ මේ ස්විට්සර්ලන්තය ගත්තාම නම් ලස්සන කියලා නිම කරන්න බෑ. ඉතින් අපි ලව්ටන් බ්‍රූනර් තමා බලන්න ආවේ. මේ පේන්නේ ලව්ටන් බ්‍රූනර් වල තියෙන උසම දියැල්ල. මේක යුරෝපයේ උසම දියැල්ල හැටියට සැලකෙනවා. මීටර් 300 ගාණක් උසයි මේ දියැල්ල. ඉතාම ලස්සන ඇල්ලක්. අපේ අම්මා ලව්ටන් බ්‍රූනර් සෙමෙට්‍රි එකේ ඉඳගෙන වතුර ටිකක් බොනවා. අපේ අම්මා ස්විට්සර්ලන්තයේ ඇවිල්ලා ලව්ටන් බ්‍රූනර් සෙමෙට්‍රි එකට වෙලා ඉඳගෙන වතුර බොනවා. අර අපි මෙතන ඉඳන් දියල්ල. අම්මා හිතුවේ පාක් එකක් කියලා මේකනේ. අපේ අම්මා දැක්ක ගමන් මේක පාක් එකක් කියලා කිව්වේ. Sí, visto. Visto. අපිට මේ ස්විට්සර්ලන්ත චාරිකාවේදී මුණ ගැසිච්ච ලස්සනම ගමක් තමා ලව්ටන් බ්‍රූනර්. ඉතින් මේ ලව්ටන් බ්‍රූනර් ගම පුරා අපි ඇවිදලා ඒ ගමේ සිරි නරඹලා
ඒ ගමේ ලස්සන නරඹලා ඉතින් කෙමින් කාල වෙලාව දැන් ගෙවේ ගිහිල්ලා තියෙනවා ලව්ත බ්‍රූනර් ගමට සමු දෙන්න. ඉතින් අපිත් එක්ක ලව්ත බ්‍රූනර් බලලා බලපු ඔයාලට මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම රැඳිලා ඉන්න කියලා මම ආරාධනා කරනවා. තවත් ඉස්සරහට අපි යනවා තවත් ලස්සන නගරයක් බලන්න. රැඳිලා ඉන්න මේ වීඩියෝ එක ඉවර වෙනත් ස්විට්සර්ලන්තයේ සුන්දරත්වය නරඹන්න. ඇත්තට යන්න දැන්. ඉතින් අපේ ලව්ත බ්‍රූනර් ගමට සමු දීලා තවත් ලස්සන නගරයකට ආවා ඉන්ටර්ලේක. ඉතින් මේ නගරයට ඇතුල් වෙද්දිම ලොකු පාක් එකක් තියෙන්නේ. පැරෂුට් වලින් අර එන අය එහෙම බහින්නේ පාක් එකට. හරිම ලස්සන දර්ශන ටිකක් ඇතුල් වෙද්දිම දැක ගන්න හම්බ වුණා. ඉතින් ඉන්ටර්ලේකනුත් හරිම ලස්සන නගරයක්. ලව්ත බ්‍රූනර් වගේ නෙමෙයි, ඊට වැඩිය ටිකක් විශාල නගරයක්. ලව්ත බ්‍රූනර් ගමක්. ඉතින් බලන්න රැඳිලා ඉන්න මේ වීඩියෝ එක ඉවර වෙනකන් මේ ඉන්ටර්ලේකන් නගරෙත් ගොඩක් දේවල් අපි බලන්න ගියා. ලස්සන ගොඩක් තැන් තියෙනවා. ඒ වගේම නගරේ පුරා වීදිවල අපි ඇවිද ගියා. හරිම ලස්සනයි. හරිම අලංකාරයි. ඉතින් ස්විට්සර්ලන්තයේ සුන්දරත්වය නරඹන්න මේ වීඩියෝ එක ඉවර නැත්නම් රැඳිලා ඉන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. මම ඉන්නේ මේ ඉන්ටර්ලේක් කියන නගරේ කැසිනෝ ගොඩක් ෆේමස් කැසිනෝ එකක් ඉස්සරහා. බලන්න එතන තියෙන විශේෂ දෙයක් මේ ඔරලෝසුවක් හදලා ස්විට්සර්ලන්තේ ගියාම කවුරුත් දන්නවා මොනවාටද ප්‍රසිද්ධ කියලා. මේක කමුතු දෙයක්. ඇත්තටම මෙහෙ තියෙනවා ගොඩක් පොඩි දේවල් එන ටුවරිස්ට්ලාගේ හිත ගන්න අද පොඩි දේවල් හරිම ලස්සනයි. ඉතින් මේ තියෙන්නේ ඒ කැසිනෝ ශාලාව දඩකෝයරයෝ තමයි. ඉතින් මේ වලට එන්නේ කැසිනෝ දෙල්ලක් කරන්න. ඉතින් ලස්සනට හදලා තියෙනවා.
ඒ වගේම තව විශේෂ දෙයක් තියෙනවා කියන්න ඕනේ. මේ ඉන්නේ ඉන්දියන් ප්‍රකට යස් චොප්රා. මම මේ ස්විට්සර්ලන්තයට ඇවිල්ලා මේ ෆිල්ම් එක කරලා ඊට පස්සේ තමයි මේ ඉන්දියන් ජාතික ස්විට්සර්ලන්තයේ ලස්සන දැකලා ස්විට්සර්ලන්තයේ නරඹන්න ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ ඉන්ටර්ලෙක් ලස්සන වැවක් තියෙනවා. ඉතින් මේ වැවේ බෝට් ටුවර් ඔක්කොම තියෙනවා. බලන්න බෝට් ටුවර් යන ලොකු නැවක් එනවා. තේනද නැවේ විශේෂත්වය? මේගොල්ලන්ගේ හැම දෙයක්ම මේ මම දැක්කා මේ හැම තැනකම ගොඩක් තැන්වල ඒගොල්ලන්ගේ ජාතික කොඩියේ පාට සහ ජාතික කොඩිය හැම තැනම මේ දකින්න තියෙනවා. දැන් මේ බෝට්ටුවේ වුණත් මේ ගහලා තියෙන්නේ ඒ පාට ජාතික කොඩියේ පාටෙන් තමයි බෝට්ටුව හැඩ ගන්නවලා තියෙන්නේ. නැව සහ කොඩිය ලාංඡනය ඒ වගේම කොඩිය තියෙනවා ඉස්සරහා පස්සේ දෙකේම. මෙතන හැම තැනකම මේගොල්ලන්ගේ මේ රටේ හැම නගරකම හැම තැනකම මේ දකින්න ලැබෙන දෙයක් තමයි මේක. හරිම ලස්සනයි ඒක. අපි ගිය හැම නගරකම වගේ මේක දකින්න ලැබුණා. ඉතින් මේ ටූරිස්ට්ලට ආපුවම කරන්න ගොඩාක් දේවල් තියෙනවා. මේගොල්ලන්ට මේ පිහිටිලා තියෙන ස්වභාවික සම්පත් හරි අපූර්වට ප්‍රයෝජනයට අරගෙන ඒවල ස්වභාවික භාවයට කිසිම හානියක් නොකර පරිසරයේ ජෛව විවිධත්වය ඒ විවිධත්වයේ විදියටම රැකගෙන මේ ගොඩාක් ඒ වලින් ප්‍රයෝජන අරන් තියෙනවා. ඒගොල්ලෝ මුදල් හම්බ කරනවා. ඉතින් ස්විට්සර්ලන්තේ කිව්වම ඔයගොල්ලෝ කවුරුත් දන්නවා ගොඩාක් මිලාදිකයි. ඉතින් මේගොල්ලන්ගේ ගොඩක් දේවල් වලට හැම තැනකම පොඩි දෙයක් අපි හිතුවත් ගොඩක් මිලාදික දේවල් තමයි තියෙන්නේ. කොටින්ම කියනවා නම් කාර් එක පාකින් දැම්මත් ඒකටත් සෑහෙන මුදලක් ගෙවන්න ඕන. ටෝනර්සත් පිටත් වෙනවා. ඉතින් ලස්සන සුන්දර වැවක්. අපිත් ඇවිදගෙන යමු. වැවේ ඉස්සරහට බෝට්ටුවක් යනවා. මම දැක්කා වැව ඉස්සරහින් හදනවා කියන්නේ වැව හාරනවා.
වැව හාරනවා. ඉතින් මේ වතුර නම් සීතලම සීතලයි. එහා පැත්තට යනවා නම් වටයක් කැරකිය යුතුයි. සමහරු බෑලත් දානවා. මඩ ඇති ඒ වුණාට. මොකද වැව හදනවා හැබැයි ගැඹුරයි පේනවනේ බෝට්ටුව මෙතන ළඟින් හරවන්නේ. ඒ කියන්නේ ගැඹුරයි. වැව ගැඹුරයි. ඉතින් මේ වැව වටේම තියෙන ලස්සන කඳු. ඉතින් ස්විට්සර්ලන්තය ගත්තාම විශේෂයෙන්ම කියන්න ඕනේ මේ ඉන්ටර් ලේක් එක ඉස්සරහා ඉඳගෙන ස්විට්සර්ලන්තය කියන්නේ මනරම් සොබහදාමේ හරි අපූර්ව සුන්දරත්වය, ජෛව විවිධත්වය මේ සියල්ලම එකතු කරගා පිහිටිච්ච බොහොම ලස්සන නිර්මාණයක්. ස්විට්සර්ලන්තයට මුහුදක් නෑ, විශේෂයෙන්ම කියන්න ඕනේ නොදන්න අය සඳහා පමණක්. ඉතින් ස්විට්සර්ලන්තය මායිම් වෙලා තියෙනවා ඉතාලියට, ප්‍රංසයට, ජර්මනියට සහ ඔස්ට්‍රියාවට කියන රටවල් 4ට තමා ඒගොල්ලන්ගේ මායිම් බෙදාගන්නේ. ඉතින් ස්විට්සර්ලන්තය ගත්තාම ස්විට්සර්ලන්තය මුළු භූමි ප්‍රමාණය ගත්තත් කඳු වලින් තමා සියල්ලම මුළු රටම කඳුකර සහිත භූමියක් තමා තියෙන්නේ. ඒකනුත් 71ක් පමණ උස කඳු වැටි තමා තියෙන්නේ. ඇල්ප්ස් කඳු ගොඩක් ස්විට්සර්ලන්තේ පුරා විහිදිලා තියෙනවා. ඉතින් යුරෝපයේ ලස්සනම රට කිව්වොත් ඒක කතා දෙකක් නෑ. ඒක අනිවාර්යෙන්ම ස්විට්සර්ලන්තය යුරෝපයේ ලස්සනම රට. මම අර කලිනුත් කිව්වා වගේ ස්විට්සර්ලන්තය ලස්සන නම් කියලා ඉවර කරන්නත් බෑ, බලලා ඉවර කරන්නත් බෑ. ඒ පැත්ත බලලා ලස්සනයි කියලා මේ පැත්ත බලද්දී මේ පැත්ත ඊට වැඩිය ලස්සනයි. ඊට පස්සේ අනිත් පැත්ත බලනකොට ඒක ඊට වැඩිය ලස්සනයි. ඉතින් බොහොම සුළු කාලයක් තමා මේ වගේ සෞම්‍ය දේශගුණයක් තියෙන්නේ. ඉතින් අවුරුද්දේ මාස 7ක් 8ක් වගේ කාලයක් සීත දේශගුණයක් තමා පවතින්නේ. ඒකෙනුත් මාස 6ක්වත් හිම සහිත දේශගුණයක් තමා සුදු පාටට බලන්න පුළුවන්. ඉතින් හරි ලස්සන රටක් ස්විට්සර්ලන්තය. වගේම කියන්න ඕනේ මිල අධික රටක්, ගොඩාක් මිල අධික රටක්. හැබැයි ඉතින් ටුවරිස්ලාගේ පාරාදීසයක්, සංචාරකයන්ගේ පාරාදීසයක්. ඒකේ කතා දෙකක් නෑ. මට දකින්න ලැබුණා මේ ගත කරපු දවස් ටිකට තනිකරම යුරෝපයේ අනිත් රටවල වහන තමා 50ක් පාරේ දකින්න ලැබුණේ. යුරෝපයේ අනිකුත් රටවල වහන. ඉතින් ගොඩාක් යුරෝපියන් ජාතිකයෝ රස්න කාලෙට මේ කාලෙට ස්විට්සර්ලන්තයට එනවා. ඉතින් මොකද හේතුව මේ කාලෙට ස්විට්සර්ලන්තය යුරෝපයේ අනිත් පැතිවලට වැඩිය වගේ රස්නයක් හිටින්නේ නැහැ. බොහොම සෞම්‍ය දේශගුණයක් තියෙන්නේ. නමුත් සමස්තයක් විදිහට ගත්තාම වෙන පාරවල් වලට වැඩිය මේ පාර ටිකක් රස්නේ කියලා තමයි මේ අහන්න ලැබුණේ. ඉතින් හරිම ලස්සන රටක්. ආපු නැති අය අනිවාර්යෙන් එන්න ඕන රටක්. ඉතාලියේ ඉන්න අයට, ඒ වගේම යුරෝපයේ ස්විට්සර්ලන්තයට මායිම් වෙලා ඉන්න අයට නම් කිසිම කරදරයක් නැතුව එන්න පුළුවන් රටක්. ඒ වගේම යුරෝපයේ අනිකුත් රටවල ඉන්න අයට උනත් කිසිම ප්‍රශ්නයක් නැතුව එන්න පුළුවන් රටක්. ඉතින් අපේ වගේ ලංකාවේ වගේ ඉඳලා එන්න ඉන්න කෙනෙකුට ටිකක් අමාරුයි. වීසා ප්‍රශ්න, ගැටලු ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. ඉතින් එද්දි නමුත් ඉතින් කොහොම වුණත් ටුවර් කරන කෙනෙකුට, සංචාරකයෙකුට අනිවාර්යෙන් බැලිය යුතුම රටක්. ඉතින් අපි ඊයේ අද ලස්සන
ඒරියාස් ගොඩක් බැලුවා. සන් ගොත්තාර්දෝ පාස් වහනේ යන්න පුළුවන් ලස්සනම ඒරියා එක ස්විට්සර්ලන්තයේ තියෙනවා. ඉතින් සන් ගොත්තාර්දෝ පාස් එකේ ගියේ නැති කෙනෙක් ඉන්නවනම් යන්න ඒක කියන්න ඒ තරම්ම කියන්න බෑ. ගිහිල්ලම බලන්න ඕනේ ඒ තරම් ලස්සනයි. ඒ ලස්සන වචනයෙන් කියන්න බෑ ඇත්තටම. ඉතින් අපි මීට කලින් කෙරුවා සම් බෙර්ලිනෝ Treno Rosso Berlino Express tour එක travel with Dinity එකේ ඔයගොල්ලෝ දකින්න ඇති. දැකපු නැති කෙනෙක් ඉන්නවා නම් travel with Dinity එකෙන් බලන්න. ඒක අපි වින්ටර් එකේ ගියේ. ඒක කොච්චර ලස්සනද බලන්න. ඒකත් අපි ඇල්ප්ස් කඳු හරහා කඳු උඩින් සෙන් මොරිස් දක්වා තිරානොස් සිට ගියපු වීඩියෝ එක හරිම ලස්සනයි. ඉතින් අපි මේ පාර ගෙරුවා වහනේ සන් ගොත්තාර්දෝ පාස්. වචනයෙන් කියන්න බැරි තරමට ලස්සනයි. අපිට පොඩි නෙමෙයි අපිට ලොකු අකරතැබ්බයකට මුහුණ දෙන්න වුණා. අපිට අපේ ගමන යම්කිසි මට්ටමකට අඩාල වුණා. ඇත්තටම අපේ ප්‍රෝග්‍රෑම් ටික අපිට හරියට කරගන්න බැරුව ගියා. වාහනේ බොයිල් කරන්න අරගෙන පොඩි ප්‍රශ්නයක් වෙලා. නමුත් කොහොම හරි අපි අවසානය දක්වා ආවා. අපිට එකෙන් අපිට උනේ අපි අද ඇත්තටම මේ ඉන්ටර්ලේක් මේ පැත්ත බලන්න නෙමෙයි හිටියේ. අද අපේ ප්‍රෝග්‍රෑම් එක වෙනස්. නැවක් යනවා. නැවක් යද්දි නැවක් යනවා. ඒගොල්ලන්ගේ සර්විස් එක හරි ඉක්මනට දීලා තියෙනවා. මම මේ කිව්වේ හැම තැනම මේගොල්ලන්ගේ ජාතික කොඩිය ඒකෙත් එල්ලලා තියෙනවා. පේනවනේ. ස්විස් ජාතික කොඩිය විශේෂත්වයක් තියෙනවා. ස්විස් ජාතික කොඩිය හරි හතරස්. සාමාන්‍ය කොඩියක් හතරස් නෙමෙයිනේ. ස්විස් ජාතික කොඩිය හරි හතරස්. ඉතින් රැඳී ඉන්න travel with Dinity එක්කලා අපි ඉතින් තව ඉස්සරහට තව ලස්සන වීඩියෝස් ගොඩක් තියෙනවා.